ආයුබෝවන් සුබ උදෑසනක්. අද 2026 මැයි 13 බදාදා. මෙන්න අද දවසේ වැදගත් නිවුස් 3. ප්‍රමුඛ පුවත. ඊසාන දිග මෝසම නිසා ඉදිරි දින කිහිපයේ තද වැසි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ සක්‍රිය වී ඇති ඊසාන දිග මෝසම් තත්ත්වයේ හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති වී හැකි බවයි. විශේෂයෙන්ම උතුර නැගෙනහිර ඌව හා මධ්‍යම පළාත්වල මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග තද සුළංද බලාපොරොත්තු විය හැකි බව දැනුම් දී තිබේ. මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් බදුල්ල බහනුවර නුවර එළිය කෑගල්ල රත්නපුර මාතලේ හා කුරුක්නෑගල යන දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක් සඳහා ණය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. කඳුකර ප්‍රදේශවල හා කපන ලද බැවුම් ආශ්‍රිතව ජීවත් වන ජනතාව දැඩි අවධානයෙන් සිටින ලෙසත් හදිසි අවස්ථාවකදී 117 අංකය අමතන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී. දෙවන පුවත. එයාබස් ගනුදෙනුවට ඊයේ මහින්ද අල්ලස් කොමිසමට ආන්දෝලනාත්මක එයාබස් ගුවන් යානා ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියා. 2013 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් එයාබස් සමාගමෙන් ගුවන් යානා 10ක් මිලදී ගැනීමේදී සිදු වූ බව කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය පැවැත්වේ. එවකට විධායක ජනාධිපතිවරයා ලෙස අදාළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දුන්නේ කෙසේද යන්න පිළිබඳ කරුණු විමසීමට හිටපු ජනාධිපතිවරයා කැඳවා තිබේ. එයාබස් සමාගම 2020 දී බ්‍රිතාන්‍ය අධිකරණයක් හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අල්ලස් ලබා දුන් බව පිළිගෙන තිබූ අතර ඒ සම්බන්ධයෙන් මෙරට තුළ සිදුවන ප්‍රධානම විමර්ශනය මෙයයි. තෙවන පුවත. එංගලන්තයේ වත්මන් අගමැතිට පුටුව අහිමි වෙන ලකුණු. බ්‍රිතාන්‍යයේ ඊයේ පැවති ප්‍රාන්ත හා පළාත් පාලන මැතිවරණයෙන් පාලක කන්සර්වේටර් පක්ෂයට දැවැන්ත පරාජය අත්ව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව කන්සර්වේටිව් පක්ෂයට සපික දුර 400කට අධික සංඛ්‍යාවක් හා ප්‍රධාන නගරාධිපති දුර කිහිපයක්ම හිමි වී තිබේ. මෙම දැවැන්ත පසුබෑමත් සමගම වත්මන් අගමැති රීෂි සුනක් මහතාට පක්ෂ නායකත්වය හා අගමැති දුරේ අහිමිවීමේ දැඩි අවධානමක් මතුව ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා. විපක්ෂ කම්කරු පක්ෂය හා ලිබරල් ඩෙමොක්‍රටික් පක්ෂය විශාල ජයග්‍රහණ වාර්තා කරමින් සිටී. මේ ලබන වසරේ පැවැත්වීමට නියමිතව මහමැතිවරණයට පෙර රජයට එල්ලූ ප්‍රබලතම අනතුරු ඇඟවීමක් ලෙස සැලකේ. අගමැති සුනක් මහතා ඊයේ දිනේ ජාතිය ඇමතීමට කටයුතු කර තිබෙනවා. ප්‍රවෘත්ති අවසන්. හෙටත් උදෑසන 5:30ට නැවත හමුවෙමු. වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා තියාගන්න.